Hello guys, good morning. ගොඩක් කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්න හිතුණා අපිට. අපි දැන් ඉන්නේ ෆින්ලන්ඩ් වල. ඉතින් ඇපාර්ට්මන්ට් එක පිටිපස්සේ. ලස්සන ලේක් එකක් තියෙනවා. ඉතින් මුහුද මෙතන තියෙන්නේ. මේ සමයකින් හින්දා පොඩ්ඩක් අවුව තියෙනවා මේ දවස් ටිකේ. ඒත් පොඩ්ඩක් සීතලයි නුවරඑළිය වගේ. මේ තමයි ඇපාර්ට්මන්ට් එකේ පිටිපස්ස. අපි ගිය බදාදා තමයි මෙහෙට ආවේ. එතකොට අපි ලංකාවෙන් ආවේ අඟහරුවාදා පාන්දර 2ට ෆ්ලයිට් එකේ එමිරේට්ස්. එතකොට මෙහෙට ආවේ අඟහරුවාදා හවස. එතකොට හවස කියන්නේ රෑ 11 වගේ. 11 ඉඳන් මෙහෙට එන්න බස් ටයිමක් නැහැ. අපි ඉන්නේ කොල්කා සිටි එකේ. හෙල්සින්කි ඉඳන් පැය දෙකක් වගේ දුර තියෙනවා. එතන අපි එයාපෝට් එකේ ඉඳලා හෙල්සින්කි වලට ඇවිල්ලා උදේ බෑග් ටිකත් අරගෙන එහෙම බස් එකට නැග්ගා අපි. බස් එකට මේ ඕනි බස් කියලා මැප් එකක් තියෙනවා. ඒක යූස් කරන්න පුළුවන්. මොන ට්‍රේන් එකෙන් යන්නත් පුළුවන් VR කියලා. ඊට වඩා බස් එක මම හිතන්නේ ලේසි කෙලින්ම එන්න පුළුවන්. ඊට ඇවිල්ලා අපි මුලින්ම කරේ අපාර්ට්මන්ට් කී එක ගත්තා කලෙක්ට් කරගෙන. එහෙම අපි අපාර්ට්මන්ට් එකට ආව මම හිතන්නේ එතන ඉඳන් කිලෝමීටර් 2ක් වගේ තියෙනවා මෙතනට අපාර්ට්මන්ට් එක. දැන් ඇවිල්ලා අපිට අපාර්ට්මන්ට් එකත් අන්ෆර්නිෂ් වුණේ කියන්නේ ෆර්නිචර්ස් මොකුත් නැහැ. ඇවිල්ලා පොඩ්ඩක් හොයා ගන්න ඕන. එහෙම තමයි මුල් දවස් ටික ගෙවුනේ. ඊට පස්සේ අපි DVB රෙජිස්ට්‍රේෂන් එක බුක් කරා හෙල්සින්කි වල. මොකද කොට්කා වල මේ සිටි එකේ මේ පර්මනන්ට් ක්ලෝස් කරලා තියෙන මේ DVB ඔෆිස් එක. එහෙනම් අපි ආයි ලංකාවේදීනේ බුක් කරේ. ඔව් ලංකාවේ බුක් කරලා ආයි සිකුරාදා අපි හෙල්සින්කි ආවා. හෙල්සින්කි ඇවිල්ලා DVB කරගෙන මම හිතන්නේ එතන පැය භාගයක් වගේ නේ. පැය භාගයක වැඩක් තිබ්බේ. ඒ කියන්නේ අපේ ඇඩ්‍රස් එකයි නමයි මැරේජ් එකයි මේ රෙජිස්ටර් කරනවා. ඒකෙන් පස්සේ මේ අනිත් ප්‍රොසෙස් ඔක්කොම මේ ස්ටාර්ට් කරන්න තියෙනවා. ඒ කියන්නේ ෆෝරින් ID එක තව කියලා ඒ ඔක්කොටම යන්න පුළුවන්. ඒකෙන් පස්සේ තමයි මම හිතන්නේ. ඒක ඉතින් හිමින් කරගත්තා. ඊට පස්සේ අපි හෙල්සින්කි වල පොඩි වටයක් දැම්මා. වටයක් දාලාගෙන ඇවිද්දා. ඇවිදලා එහෙමයි බස් එක නග හවසනේ. ඔව්. හවස නගලා ආයි මෙහෙට ආවා. මෙහෙත් මේ සිටි එකේ මේ සිටි එකේ බස් සර්විස් එකක් තියෙනවා. ඒකෙන් අපිට ටිකට් එක ගන්න පුළුවන් වන් ඩේ නැත්නම් කාඩ් එක ගන්න පුළුවන් ස්ටුඩන්ට්ලාට. එහෙම නැත්නම් ඇඩල්ට් ගන්න පුළුවන් වන් ඩේ හරි සිංගල් ටිකට් එකක් හරි. ට්‍රාන්ස්පෝර්ට් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට දැන් තියෙන මේ ෆර්නිෂ් ටිකක් හොයාගන්න. පර්චේස් කරන්නත් පුළුවන් නැත්නම් අපිට සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් කල්චර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ළඟම තියෙනවා මේ ගුඩ්විල් කියලා තියෙනවා. බෙලාකින් පිස් කියලා කඩ ගොඩක් තියෙනවා. ඒ වලටත් හොයාගන්න පුළුවන් මොකද අඩුවට තියෙනවා. මොකද ඒ ෂොප්ස් වල වැඩියෙන් ඉන්නේ මෙහෙලා මේ ෆින්ලන්ඩ් කට්ටිය මං හිතන්නේ ඉමිග්‍රන්ට්ස් වලට. ඒගොල්ලේ කල්චර් එක මං හිතන්නේ. කියන අඩුවට ඕන දේ ගන්නවා. අපි ජැකට් ගත්තා, වින්ටර් ෂූස් ගත්තා. මේ දවස් ටික අඩුවට තියෙනවා මේගොල්ලෝ සමයකේ. ඊට පස්සේ අපි ගුඩ්විල් එකෙන් මේ බෙඩ් එකක් ගත්තා. කුටු එකක් ගත්තා. දැන් ටිකක් තව ටිකක් ගන්න තියෙනවා. ඉතින් පස්සේ බලන්න ඕනේ ටික ගන්න. තව දෙයක් කියන්න අමතක වුණා මේ මොකද අපි හෙල්සින්කි එයාපෝට් එකේ ආව ගමන් SIM දෙකක් ගත්තා. SIM වර්ග තියෙනවා. මම දැන් එලිසා DNA අපි DNA පැකේජ් දෙකක් ගත්තේ. මොකද වයිෆ්ට ගත්තා මාස 6 පැකේජ් එක පොඩ්ඩක් ස්ලෝ. ඒ තවුලක් නැහැ. WhatsApp ඒ ටික වැඩ කරගන්න පුළුවන්. මට ගත්තා 1 month පැකේජ් එක. එතකොට ඒක එතනදිම ගන්න පුළුවන් ඩොලර් යුරෝ 4ක් වගේ වෙන්නේ. 4යි පැකේජ් එක 20යි. අනිත් එක යුරෝ 30ට තියෙනවා මාස 6 පැකේජ් එක. ඒකත් වාසි. ඉතින් නෝමල් රෙටික් කරගන්න පුළුවන්. ඒක ඇතුළේ තියෙන කඩ වර්ග මේ ඕන එකක් ගන්න පුළුවන්. සුපර් මාකට් තියෙනවා. ඉතින් බලලා ගන්න පුළුවන්. අපි ගත්තේ RQS කියන ෂොප් එකෙන්. මම හිතන්නේ මේ හරිය තියෙන හැමදැනම තියෙනවා ඒක. ආට SIM එකක් ගන්න පුළුවන් ලේසියෙන්ම. එතකොට මේ එයාපෝට් එකෙන් ඒක ලේසියි මම හිතන්නේ. අපිට
ඇප් ටික දාගන්න පුළුවන් Volt app එක Uber Bolt ඒ හැම එකම දාගන්න පුළුවන් මේ ඇප් through තමයි ගොඩක් වැඩ වෙන්නේ නේ. ඔය ගැලීම සිස්ටම් තමයි ඉතින් ඔක්කොම ඒක දැනගත්තොත් ලේසියෙන් කරගන්න පුළුවන් වැඩ ටික ඉතින් තව දෙයක් කියන්න ඕන මොකද මම BV ස්ටුඩන්ට් මම ආවේ කොහොමද ඒ පාත් එක හදාගත්තේ ඉතින් මම වෙන වීඩියෝ එකකින් කියන්න අපිට තනියම ඇප්ලයි කරගන්නත් පුළුවන් ඒක ලේසි ඉතින් මම ඒක වෙන වීඩියෝ එකකින් අරන් එන්න guys මේකේ නවත්තනවා වීඩියෝ එක සමයක තන්දිම දවස් ටික අනිත් දවස් ටිකම තමයි හිමේ තමයි ඉන්න වෙන්නේ අපිට එහෙනම් guys අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු see you